ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා පොයින්ට් එක. ගරු කතානායකතුමනි බරපතල තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. මීට මොහොතකට පෙර වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහත්මයාට සභාව තුල ඒ මහජන දිනය පවත්වන අවස්ථාවේ වෙඩි තියලා ගරු නෑ පොඩ්ඩක් කතා කරන්න ඉන්න දෙන්න. මේක බරපතල තත්ත්වයක්. ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා එතුමාගේ රාජකාරිය ඉෂ්ට කරනකොට මහජන දිනේ පවත්වනකොට ඇවිල්ලා වෙඩි තියලා. දැන් ඔබතුමාම දන්නවා දැන් එක වෙලාවක් කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරු දෙන්නෙක් අතුරුදහන් කරෙව්වයි කියලා. තව වෙලාවක කිව්වා නීතිඥවරයෙකුට වෙඩි තිබ්බයි කියලා. ඒ ඔක්කොම කරලා මේ විපක්ෂ නායකතුමා ඒ සම්බන්ධයෙන් පොලිසිය සහ අදාළ ආරක්ෂාන්ත අනිවාර්ය ක්‍රියාත්මක විය යුතුයි. අනිවාර්යයෙන්ම. ගරු ඔව් ඔව් නෑ ගරු පොයින්ට් ඔෆ් ඕඩර් විපක්ෂ නායකතුමා එක පොයින්ට් ඔෆ් ඕඩර් නෙවෙයිනේ. පොයින්ට් ඔෆ් ඕඩර් නෙවෙයි ගරු විපක්ෂ නායකතුමා. පොයින්ට් ඔෆ් ඕඩර් නෙවෙයි. පොයින්ට් ඔෆ් ඕඩර් නෙවෙයි. පොයින්ට් ඔෆ් ඕඩර් නෙවෙයි. පොයින්ට් ඔෆ් ඕඩර් තියෙන්නේ සභාව පාත්‍යාගෙන යාම සම්බන්ධයි තමයි. විපක්ෂ නායක ඔබතුමා විපක්ෂ නායකතුමා. විපක්ෂ නායකතුමා. ගරු කතානායකතුමා ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහත්මයා තමන්ගේ මහජන දිනය සභා ගර්භය තුල සභා කාර්යාලයේ කරගෙන යනකොට වෙඩි ප්‍රහාර වලට ලක් වෙලා බරපතල ලෙස අපිට දැනගන්න තිබෙන ආකාරයට තුවාල වෙලා බරපතල ලෙස නීති විනය ක්‍රියාත්මක යුතුයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා. ගරු කතානායකතුමනි පොයින්ට් ඔෆ් ඕඩර් සභාවේ මේ සභාවනේ පවත්වන ප්‍රාදේශ සභාවේ සභාපතිවරයාට වෙඩි තැබීම සම්බන්ධ සිදුවීම වාර්තා වුණා. දැන් පොලිසිය ඒ ගැන විමර්ශන කරමින් යනවා. ලැබෙන විමර්ශනවල ප්‍රතිඵල පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රමාණයක් මහජන ආරක්ෂක ඇමතිවරයා තව පැය කිහිපකින් ඉදිරිපත් කරાવી. දැන් තමයි පොලිස් විමර්ශන ආරම්භ කළේ. ඒ අනුව ඒ විමර්ශන ප්‍රගතිය මේකට අදාළ කරන අත්දැකීම් ගැනීම පිළිබඳව කරුණු ඉක්මනටම පාර්ලිමේන්තුව වාර්තා කරනවා. බලශක්ති අමාත්‍ය ගරු විපක්ෂ නායකතුමා. ඔව් ගරු කතානායකතුමා වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපති කියන්නේ උඩින් පාත්තුවේ කෙනෙක් නෙවෙයි මහජන නියෝජිතෙක්. මහජන නියෝජිතෙක් හැටියට තමන්ගේ මහජන දිනය ප්‍රාදේශ සභාව තුල පවත්වාගෙන යන්නට බැරි නම් මොකද්ද මේ ජාතික ආරක්ෂාවට වෙලා තියෙන්නේ? මොකද්ද ජාතික ආරක්ෂාවට වෙලා තියෙන්නේ? ගරු ඔබතුමාගේ දීර්ඝ ප්‍රශ්නයක් නෙවෙයි. බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මහතා. ගරු කතානායකතුමනි ස්ථාවර පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27 2 ප්‍රශ්නය ඔබතුමා නායකද? ගරු කතානායකතුමා කතා කරන්න අවස්ථාව දෙන්න. මේ දැන් අපිට මේ දැන් ආරංචි වෙනවා ඒ වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ජීවිතක්ෂයට පත් වෙලයි කියලා. ඔබතුමාට තේරෙන්නේ අනේ මන්න. හරි. ගරු කුමාර ජයකොඩි අමාත්‍යතුමා. ගරු අමාත්‍යතුමා බලශක්තිය හා ගරු මන්ත්‍රීතුමා කීරි බබා එන්න. හරි. ගරු කතානායකතුමා මේක හදිසි අවස්ථාව නිසා මේ ඉල්ලන්නේ. මොකද දිස්ත්‍රික්කය නියෝජනය කරන එක මන්ත්‍රීවරයා විදියට අපේ පක්ෂයේ පත්වෙච්ච සභාපතිවරයා එතුමා මේක මේ සභා පාත්ත නෑමේ දින කරනවා. නමුත් මෙහෙමයි කරුණාකරලා මේවට ඇක්ෂන් ගන්න. මොකද මිනිස්සු මෙහෙම මේ මහජන නියෝජිතේ මරන්නේ. මහජන නියෝජිතේ මරන්නේ. අනිවාර්යෙන් නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ. ගරු කුමාර ජයකොඩි අමාත්‍යතුමා. දැන් ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා කියනවා පැහැදිලිවම මේ ආරක්ෂක අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනවා කියලා. අංක 1 කතානායකතුමනි මේ දැන් දැනුවත් වුණ ආකාරයට බොහොම අමාරු තත්ත්වයක් තියෙන්නේ. මෙතන සෞඛ්‍ය ඇමති ඉන්නවා. කරුණාකරලා හෙලිකොප්ටරයක් වෙලා කොළඹට ගෙන්න ගන්න. මොකද මේ වගේ මේ ජාතික අවශ්‍යතාවය තියෙන වෙලාවක තමාගේ දේශපාලන කාර්යාලයේ ගරු අර ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කර සෞඛ්‍ය අංශ විසින් ගරු කතානායකතුමනි දැන් මේ හදිසි අවස්ථාවේ අපි වචනයක මොකද මම මේ සභාවේ කිසිම දෙයකට බාධාවක් නොකරන මන්ත්‍රීවරයෙක්. නමුත් මම මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එකම මන්ත්‍රීවරයෙක් විදියට අපි
අපි බලය ලබාගත්ත ප්‍රාදේශ සභාවේ ගරු සභාපතිතුමාට ඒ ඔහුගේ මහජන දිනයේ වෙලාවෙදිම ඇවිල්ලා ඔහුගේ හිසට සහ පපුවට වෙඩි තියලා ගිහිල්ලා තියෙනවා. දැන් ආරංචි එනවා ඔහු මරණයටපත් වුණා කියලා. ඉතින් කාරණාව තියෙන්නේ ගරු කතානායකතුමනි මේ වගේ තත්ත්වයක් තුලදී කොහොමද මේ මහජන ආරක්ෂාව සහ මේ රටේ ආරක්ෂාව ගැන තහවුරු කරන්නේ? මේ ඇමතිවරු ඉන්නවා. කරුණාකරලා මේවට පියවර ගන්න. මොකද මේවා මේ මහජන නියෝජිතෙක්ට මේ පිළිතිලා යන්නේ. මේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් තියෙනවා. එයින් හරි. ගරු කතානායකතුමනි පහුගිය කාලෙම විවිධාකාරයේ වෙඩිතැබීම් පිළිබඳ වාර්තා වුණා. ඒකට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගනිමින් තිබෙනවා. තවම මේ විමර්ශනවල මොකක්වත් තත්ත්වයක් මට මේ වාර්තා කරන්න බෑ. නමුත් අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා කියන එක ඔබතුමාලට කියන්න පුළුවන් කමක් තියෙනවා. අපි බලමු කවුද මේවා පිටිපස්සේ ඉන්නේ කියන එක. ඒ සියල්ල එළිදරව් වෙනවා. ඒ කියන්නේ කලබල වෙන්න එපා. මට ඔබතුමාලගේ මේ කාරණාව තියෙනවා. අපි ඔක්කොම ඒ ගැන සංවේදී. ඒ නිසා මේකට යම් වෙලාවක් ඉඩ දෙන්න මේ අපරාධ නතර කිරීම සඳහා තමයි කටයුතු කරමින් යන්නේ. අපරාධ නතර කිරීම සඳහා කටයුතු කරමින් යන්නේ. දැන් කෑ ගහන්න එපා. ගරු අමාත්‍යතුමා නියෝජිතයෙක් ගරු කතානායකතුමනි මන්ත්‍රීවරයෙක් සභාපතිවරයෙක් නොවේ ඕනෑම පුරවැසියෙකුගේ ජීවිතය සම්බන්ධයෙන් ඒ ජීවිත ආරක්ෂා කරගන්න කටයුතු කිරීම රජය මැදිහත් වෙනවා. රජයේ ඒකට වගකීමක් තිබෙනවා. ඒකට මේ අපරාධ රැල්ලක් වර්ධනය වෙච්ච රටක ඒ අපරාධ මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. ආයුධ හම්බ වෙනවා. අත්අඩංගුවට ගන්නවා. පොලිස් විමර්ශන දියත් වෙමින් පවතිනවා. ඒ නිසා ඔබතුමාලා දන්න තොරතුරු ඉදිරිපත් කළ මේකට සහාය දෙන්න. ඒක තමයි කළ යුතු වන්නේ. ගරු අමාත්‍යතුමා